අයිබෝන් යාළුවනේ මම අද ඔයාලට 2026 වර්ෂයේ මේ මාසයට අදාළ වගා කරන වීඩියෝ එකක් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අර ගොල්ලෝ මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි යාළුවනේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරු, නැකත් සම්බන්ධ තොරතුරු කතා කරනවා අඩගොල්ලන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ මැයි මාසයේදී වගා කරන්න ඉදලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම මැයි මාසේ 5 වෙනිදා අඟහරුවාදා දවසේ යෙදෙනවා දිවිකරණය අලුයම 5:26 සිට මෙදින සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත මැයි මාසේ 6 වෙනිදා බදාදා දවසේ යෙදෙනවා දිවිකරණය 6 වන දිනට උදා වූ වේලාවේ සිට උදේ 7:53 දක්වා මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 8 වෙනිදා සිකුරාදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය දහවල් 12:21 සිට මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත මැයි මාසේ 9 වෙනිදා සෙනසුරාදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය 9 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 2:01 දක්වා මෙදින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත මැයි මාසේ 12 වෙනිදා අඟහරුවාදා දවසේ යෙදෙනවා දිවිකරණය සවස 2:48 සිට මෙදින සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත මැයි මාසේ 13 වෙනිදා බදාදා දවසේ යෙදෙනවා දිවිකරණය 13 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 1:25 දක්වා මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 15 වෙනිදා සිකුරාදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය උදේ 8:31 සිට මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත මැයි මාසේ 17 වෙනිදා ඉරිදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය අලුයම 1:31 සිට එදින රාත්‍රී 9:43 දක්වා මෙදින සුබ දිශාවෙන් දකුණු දිශාව. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 20 වෙනිදා බදාදා දවසක් යෙදෙනවා දිවිකරණය උදේ 11:12 සිට මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත මැයි මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ යෙදෙනවා දිවිකරණය 21 වන දිනට උදා වූ වේලාවේ සිට උදේ 8:31 දක්වා මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත මැයි මාසේ 23 වෙනිදා සෙනසුරාදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය අලුයම 5:06 සිට මෙදින සුබ දිශාවෙන් නැගෙනහිර දිශාව. නැවත මැයි මාසේ 27 වෙනිදා බදාදා දවසේ යෙදෙනවා දිවිකරණය උදේ 6:24 සිට මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත මැයි මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ යෙදෙනවා දිවිකරණය 28 වන දිනට උදා වූ වේලාවේ සිට උදේ 7:59 දක්වා මෙදින සුබ දිශාවෙන් උතුරු දිශාව. නැවත 2026 වර්ෂයේ මැයි මාසේ 31 වෙනිදා ඉරිදා දවසේ යෙදෙනවා සිංහ කර්ණය 31 වන දිනට උදා වූ වේලාවේ සිට සවස 2:17 දක්වා මෙදින සුබ දිශාවෙන් දකුණු දිශාව. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ මැයි මාසයට අදාළ වගා කරන වීඩියෝ එක. ඉතින් මෙම වගා කරනවා ඔයාලගේ වගා කටයුතු සිදු කරලා ඔයාලගේ වගා කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම එම වගා කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.